ආයිබෝන් ඉස්සයිසුවේ ආර්ථිකයේ ප්‍රධාන S&P ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම CC+C දක්වා ඉහළ දමයි. උතුරු පොලිටි කෝණයේ වැඩ පටන් ගනී. 2025 10ට ඉතිහාසයේ ප්‍රථම වතාවට රන් අවුන්ස් එකක මිල ඩොලර් 4000 ඉක්මවා 2010 ඇමරිකාවේ කොටස් වෙළඳපොළ ක්‍රමිකව කඩාවැටි වෙන්නතයි JP වෝනස් බැංකු ප්‍රධානී පවසයි. මේ අවුරුදු දෙකක් පැවති හැකිව පවසයි. 2025 10 ඇමරිකාව විසින් සියලුම චීන භාණ්ඩ සඳහා 100%ක බදු ඉහළ දමයි. 2025 පවා ලංකා රේගුවේ දිනක වැඩිම ආදායම රුපියල් බිලියන 24ක් ලෙස දැක්වේ. මේ දිනක වැඩිම ආදායම වේ. Amazon වෙබ් අඩවිය බිඳවීමෙන් Amazon සියලු මෙහෙයුම් හා බැංකු කටයුතු වලට බාධා. 2025 10 23 රුසියාවේ රොස්නෙට් හා ලිකෝයි තෙල් සංගම දෙකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධව පනවයි. 2010 වසර 5කට පසු ඉන්දියාව චීනය අතර ගුවන් ගමන් නැවත ආරම්භයි. චීනයේ ඩීප්සික් AI තාක්ෂණයේ එළිදැක්වීම සමග ඇමරිකා කොටස් වෙළඳපොළ ට්‍රිලියන ගණනකින් පහත වැටේ. 2011 Facebook Instagram නිර්මාතෘ යෑන් ලෙනන් මෙටා සමග හැර යන බව පවසයි. 2011 ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකාවට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 14 ඉක්මවයි. 2011 හොංකොං මහල්මා සංකීර්ණ ගිනි ගැනීමෙන් 200ක් අතුරුදහන් වී තුවාලකරුවන් 150 බව සඳහන්ය. 2011 ඩොලර් බිලියන 600ක සුද්ධවත්කම් හිමි ලොව පළමු පුද්ගලයා බවට ඉලෝන් මස්ක් පත් වේ. 2025 IMF අමතර ඩොලර් මිලියන 206ක හදිසි ණයක් ලංකාවට අනුමත කරයි. 2022 ලෝක රත්තරන් අවුන්ස් එක මිල ප්‍රථම වතාවට රැවුම් කරන ඩොලර් 4300 දක්වා වාරගත ඉහළ යාමක්. දිට්ටා සුළුකුණාටුවෙන් ලංකාවට ඩොලර් බිලියන 4ක පාඩුවක් වියතයි ලෝක බැංකුව පවසයි. 2025 සඳහා ලෝක ඉහළම ආර්ථිකයන් 10 ඒවායේ දේශීය නිෂ්පාදනය හා ඒකපුද්ගල ආදායම නිෂ්පාදනය පහ සඳහන් වේ. ඇමරිකා එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 30.5 බිඳුවයි. ඒකපුද්ගල ආදායම ඩොලර් 89105යි. චීන ඩොලර් ට්‍රිලියන 19.23යි. ඒකපුද්ගල ආදායම ඩොලර් 13651යි. ජර්මනි ඩොලර් ට්‍රිලියන 4.4යි. ඒකපුද්ගල ආදායම ඩොලර් 55911යි. ඉන්දියා ඩොලර් ට්‍රිලියන 4.9යි. ඒකපුද්ගල ආදායම ඩොලර් 2934යි. ජපානය ඩොලර් ට්‍රිලියන 4.19යි. ඒකපුද්ගල ආදායම ඩොලර් 33955යි. බ්‍රිතාන්‍ය ඩොලර් ට්‍රිලියන 9.84යි. ඒකපුද්ගල ආදායම ඩොලර් 55949යි. ප්‍රංශය ඩොලර් ට්‍රිලියන 3.1යි. ඒකපුද්ගල ආදායම ඩොලර් 46792යි. ඉතාලිය ඩොලර් ට්‍රිලියන 2.4යි. ඒකපුද්ගල ආදායම ඩොලර් 41091යි. කැනඩා ඩොලර් ට්‍රිලියන 2.23යි. ඒකපුද්ගල ආදායම 55558යි. බ්‍රසීල් ඩොලර් ට්‍රිලියන 2.13යි. ඒකපුද්ගල ආදායම ඩොලර් 10294යි. දළදේශීය නිෂ්පාදන ඒකපුද්ගල PP අනුව ලෝකයේ ඉහළම රටවල් 10. ලින්ස්ටන්ටයින් ඇමරිකානු ඩොලර් 2,11,112.3යි. සිංගප්පූරු ඩොලර් 1,56,969.1යි. වෝලර් ලක්සම්බර්ග් ඩොලර් 1,52,394.6යි. අයර්ලන්තය ඩොලර් 1,47,878.2යි. මැකාවෝ ඩොලර් 1,32,648.2යි. කටර් ඩොලර් 1,22,289.2යි. නෝර්වේ ඩොලර් 1,66,094.1යි. ස්විට්සර්ලන්තය ඩොලර් 97,654යි. බ්‍රූනයි ඩොලර් 94,472.4යි. ගයනා ඩොලර් 94,189යි. 2025 වර්ෂයේ ඩොලර් ට්‍රිලියන 1.2 වෙළඳ වාසියක් සමග 2026 වර්ෂයට එන චීනය ලොව ආර්ථිකයේ 2025 වර්ෂයේ උපකල්පනය කරන ලද ආර්ථික සංවර්ධනය කරා යාමට ලොව බොහෝ රටවල් නොහැකි වූයේ ඇමරිකාවේ තිරුබදු වලිනි. තවද මෙම තිරුබදු යම් අපයල් දත්ත පෙන්නුම් කරනුයේ ලංකාව වැනි ඉතා කුඩා ආර්ථිකයන් සහිත රටවල් වලට මෙම තිරුබදු පැනීමයි. ලංකාවට ලොව පස්වෙනි තැන බලවත් තිරුබදු පනවන ලදී. 2025 වර්ෂයේ ලෝකයේ ආර්ථික කැළඹිලි සහිත වර්ෂයකි. බොහෝ රටවල කොටස් වෙළඳපොළ බෙයා මාකට් පෙන්නුම් කරන ලද අතර එය නිතර උච්චාවචනය වන අතර ක්‍රමික නොවන ලදී. ලංකාවේ ආර්ථික ගත්කල ප්‍රධාන වාණිජ බැංකුවල යම් ආරක්ෂණවාදී පිළිවෙතක් අනුගමනය කරමින් රත්තරන් හා දේපළ වල ආයෝජනය ඉතා ඉහළ ගයක් ගත් අතර කර්මාන්ත සඳහා දෙන ණය ප්‍රමාණය පහළ ගයක් ගන්නා ලදී. මේට හේතුව වේ කර්මාන්ත සඳහා දෙන ණය යම් අවස්ථාවල අය කර ගැනීමට අපහසුතාවය. ස්තුතියි. Save the animal, especially elephant.